Halo guys, කොහමද ඔයාලට අද නිමාඩු කොහේ රොමත් දාන්න යන්න කියලා තමයි සෙට් වෙන්න හැදුවේ යාළුවොත් එක්ක මාවේ පැත්තේ ගිහලා නාලා හතල්ලක් දාන්න කියලා යන්න හැදුවේ ඉරිදායින්දා නිමාඩු දවසේ බයිසිකලෙත් ඉස්සරහම තියෙන කට්ටියව සෙට් කරගෙන ගිහලා බලමු මොකද වෙන්නේ කියලා කියලා බලමු මොකද වෙන්නේ කියලා කට්ටිය කතා කරගෙන ටවුන් එකට ගිහිල්ලා ආවට යන්න කියලා කතා වුණා අයියේ අද කියලා බලමු Hey muka une එහෙක නේව මදුරු පිටියකට කියලා කිව්වේ කොහෙද අර යන්න කියලානේ නෑ නෑ මේකට තමයි යන් කියලා කිව්වේ නෑ ඔව් ඔව් බං පාලම ගාවට යන් කියලා කිව්වේ අර මේ යාළුවෝ ටික යාළුවෝ ටික තව යාළුවෝ ටිකක් තියෙනවා අපිත් එක්ක යන්න අරුන් දෙන්න අපිත් එක්ක ආව බන්ද තාම යන ගමන් ඔයඩ බයිසිකල දැන් මෙතනින් අද කට්ටිය වැඩි සීන් එකක් තියෙන්නේ සජේද මොකද වෙන්නේ දැලත් තරන් ආව කොහමද නේ අඩු බයිසිකල් මෙහාටම දාලා නේ ඒවා බයිසිකල් මෙහාටම දාලා බා බලහංගු මට පීනන්න නෑ නෑ ගැඹුරු නෑ එහා පැත්තට ගිහිල්ලා වතුරෙන් බහලා දැම්ම තියෙන්නේ නෑ නේ ඒකනේ සීන් එක මාළුවෙක් අල්ලලා පුච්චන සීන් එකක් දාන්න ආවේ මාළුවෙක් අල්ලලා පුච්චන සීන් එකක් දාන්න ආවේ කල්ලා අර එහෙමයි තියෙන්නේ යන්න ගහක් වදින්නේ පහකට බෑ කිව්වා නොහිතපු විදියට කට්ටිය ගොඩක් ඉන්නවද තැන් වල කට්ටිය ගොඩයි මගකට වෙලා එකෙන් දෙන්නෙක් අල්ල ගන්න බැරිද? හට්ට දෙනකක් ඉන්නේ අද ඉන්නවා බර්තම සෙට් එකක්. ඔය සීන් එක තමයි තියෙන්නේ. මේව තමයි සීන් එක තියෙන්නේ අද. දෙනක මොහිත විදියට ඉතින් ආදිත්‍යය මෙච්චරයි කියලා. මේව තමයි යන්න තියෙන්නේ මෙතනින්. ඉතින් අල්ලගෙන යන්න තියෙන්නේ. Ansia,
එහෙම තමයි සීන් එක. සෙනග ගොඩයි. හිතුවේ නෑ මෙච්චර සෙනගින්දී කියලා. අපි මාළු අල්ලන්න ඇවිල්ලා මාළු අපු අල්ලලා ඉස්සන්නේ නේ බලන්නේ. වතුර ගහගෙන ගිහින්. යාළුවා එහා පැත්තට ගියා යාළුවා. හෙල්මට් එක තරයි යනවා කියලා කියන්න බෑ. එහා පැත්තට ගිහිල්ලා දාන්නම් ෆෝන් එක අරන් යන්න බයයි වැටුත් නම් ඉවරයි. ඔන්නම තමයි සීන් එක තියෙන්නේ අද. මේ වගේ වතුර පාරකින් විතර යන්න තියෙන්නේ. ඔයගේ සීන් එක තමයි විතර යන්න තියෙන්නේ. ගොඩයි. වතුර පාරක් තියෙන්නේ. ඔල්ලෝදියා කාතල්ලයක් දාලා දෙනවා සුපිරේ ගල් ටිකක් උඩ තියලා. ආතල කියන්නේ ඉන්දියා දාන්නේ ආතලයක් දාලා සුපිරේ. තමයි පොඩි අය මාළු අල්ලනවා මෙතන වෙන්න ඔක්කො දෙන්නේ ඇල්ලුවේ නෑ බං. මාළු ඉන්නවද උතන මොකෙද බබා මාළු ඉන්නවද මාළු ඉන්නවද අපි ආවා ගලක් උඩට ගයිස් ඔන්න හරිද මම වතුර දාල නෙමෙයි පොඩි දලක් කරන් ආව මාළු අල්ලන්න ඉස්සුවේ නම්බරේ අල් හිතන් ආයේ මාළුවෙන් අල්ලලා පුච්චලා මංජෝක පුච්චලා ආතෙල්ලක් දාන්න කියලා හරින් නැති වුණා කොණ්ඩේ කපාගෙන යාළුවයි මායි දෙන්නම ගිහිල්ලා බන් දන්නකව අන්තිම මොකද වෙන්නේ මොකුත් නෑ හොඳින් ඉන්නවනේ ආඩාවනන්න පරක්කුණ එකයි තින්නේ නේ අන්න එකයි උනේ නැත්තම් ආතෙල්ලක් දාන්න ඉතින් ඉතින් දතුවක් ඉන්නවා දතු අවුලක් නැහැ නේද සතේ දෙයා හොඳයි නේද අවුලක් නෑ හොඳයි අයිසියත් ආව කොහමද යදගෙන ආවා තව කට්ටිය එන්න හිටියේ දැන් ගොඩක් කට්ටිය වැඩ වලට සෙට් වෙලා ඉවරුණා ඉතින් අපි කට්ටිය විතරයි සෙට් වුණේ අද තමයි තියෙන්නේ වටපිටාව. ආවේ ඉතින් අද කට්ටියත් වැඩි. ආවේ ආතෙල්ලා දාන්න ෆෝන් එක පණ්ඩිකය එකෙන් පරක් වුණා. ඉතින් තමයි උඩ තියෙන හයිවේ එක. ආවේ පරක් වුණා නේ එකයි උනේ වැඩි බා. ඔව් බං ආවේ දයවල යමු කියලා හිතයි මම මචං දෙකේ ඉඳන් ලෑස්ති වෙලා. ඇයි බස් තුනට එනවනේ කිව්වේ? මන්න තෙරපි දෙක ගැලෙව්වා. තා තුට්ටකින් නානවා. කට්ටිය ගොඩයි එකයි සීන් එක. ඔන්න ඉතින් නෑවා. කොණ්ඩෙත් කපාගෙන ඇවිල්ලා ගෙදර ගිහිල්ලා කට්ටියව දාලා කරලා නෑවා. දැන් මොනවා තත්ත්වේ? කට්ටිය දැනෙන්න හිටිය දෙනක කට්ටියම ගියා. කටුවා ඉන්නවා. කටුව නෑවද? නාන්න බෑ බං වතුර නෑ. වතුර නැත්නම් මම මෙච්ච වතුර බඳනවා කියන්නේ. ආ නෙවිල. ඕ නෑ නෑ. නෙවිල ඔගේ යාර. ආව්. ඌනික පිනෝකියෝ වගේ නේද? ඔව්. ඉතින් යාළුවනේ අද හිතුවේ මෙහෙම නෙමෙයි. මොන්ජොකජා කරන් ඇවිල්ලා පුච්චලා මාළු ටිකක් අල්ලලා පුච්චලා ඒ මාතෙල්ලක් දාන්න ඉතින් හිටියේ. ඉතින් ටවුන් එකට ගිහිල්ලා වැඩ වගේ අති මේ ටිකක් කරගෙන කොණ්ඩෙත් කපාගෙන හරිද? කොණ්ඩෙත් කපාගෙන ඒක කරලා එනකොට ටයිම් එකක් තිබුණේ නැහැ. ටයිම් එක යන්නා. විජ්ජයිනවා බං. ඒ කරලා එනකොට මරත් වුණා. ඉතින් මම මේ වැඩේ ඔක්කොම අවුල් ගියා. ඊට නාන්න විතරයි ආවේ. අයේස මොනවද කියන්න තියෙන්නේ? මම නෑ සුපිරියක් අපි නෑවා. ආතල්ල ගලයන ජලය. මේ පුදල්ලු ඉන්නවා. කොහො? මේ පුදල්ලු. කිසුද? තව යාළුවෙක් ආවා. තව යාළුවෙක් ආවා. විජ්ජා. මොකද වෙන්නේ? විජ්ජා.
තමයි අද දවසේ ගෙවුනේ ඉතින්. රැයලා මොකක් හරි යන්න දැන් හිටියේ රැයලා ඉතින් කරන්න මොනවත් දෙයක් නැහැ. ඇත්තම කිව්වොත්. ගෙවල් වලටලා ඉන්නත් බෑ. අද ඉරිදා හින්දා. ගමනක් ගෙවල් ඉන්නවා. මම තමයි දවසේ ගෙවුනේ ඉතින් අද දවසේ මෙහෙම ඉවර කරමු. අපි ආයෙත් දවසක හම්බෙමු. ආයේ සන්ඩේ ෆන්ඩේ කියලා සුපිරි පන්නයක් දාමු. අද ඉතින් සෑහෙන වෙලාවක් ආතල්ලා දාන්න දැන් හිටියේ ඒක ඔක්කොම කඩා කප්පල් වුණා. ඉතින් අද මෙහෙම වුණා. ඉතින් ආයෙ දවසක හම්බෙමු. අට්ටියට ගුඩ් බයි. සර්ණ ජයවා.